සිංහ ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා විමසා බලන්න. සිංහ ලග්න හිමියන්ට මේ සතිය ස්ථාන කරදර ඒව ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. පවුලේ ප්‍රශ්නයක් දුර දිග යාමට ඉඩ ඇති බැවින් එම නිසා කල්පනාකාරීව සිටිය යුතුයි. පවුලේ ප්‍රශ්න කියන්නේ ඒ පවුලේ අඹුසැමියන් අතර වෙන්න පුළුවන්. ප්‍රශ්න වලට මැදිහත්ව කටයුතු කළත් තමන් ගැන සිතා ඒ සම්බන්ධව ප්‍රවේශමින් කටයුතු කරන්න ඒක යහපතට හේතු වෙනවා. හිතේ යම් බියක් සැකයක් වගේ නිතර ඇති වෙනවා. විදේශ ගමන් යාමට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔබට ඒ සඳහා සාර්ථක භාවයක් හා යාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේමයි විදේශගතව සිටින ඔබට තම ගම්බිම් බලා ඒමට එහෙම නැත්නම් තමන්ගේ මවුරටට ඒමටද මේ සතියේ යහපත් බවක් පේනවා. ස්ථානගත ප්‍රශ්නයක් හා දෝෂයක් හිටි හැටි මතුවීමෙන් මානසික අසහනකාරී බවක් ඇති වෙනවා. විශේෂයෙන් මළගිය අයගේ ඇල්ම බැල්ම ඒවා ඇති වෙනවා. සමහර විට ඒකට පිං අඩුකමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබගෙන් පිං ගන්න බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ අයගෙන් මේ කාලේ කරදර හා අසහනකාරී බවක් ඇති කරන ඒවට ඉතින් පින් දීලා ඒකට පින් අනුමෝදන් කරන්න. පවුලේ කරන කටයුතු වල යම් යම් ප්‍රතිඵල යහපත් වුණත් හවුලේ කටයුතු කිරීම දැඩි දුෂ්කරතා මතු වෙන්න පුළුවන්. විවාහයේ සිදුවීමට කාලයක් බලාගෙන හිටියනම් ඒ සඳහා මේ කාලේ යොදා ගැනීම සඳහා යහපත් බව වෙනවා. ඒ සතියේ සාමාන්‍ය රෝග පීඩා වශයෙන් අපි කියන්නේ මුත්‍රා රෝග, ලිංගාශ්‍රිත රෝග, අන්නේ ඒ වගේ ඒවා ඇස් රෝග අන්නේ වගේ ඒවා පෙන්වනවා. ජය අංකයේ සතියේ 6-9 ජය වර්ණයේ රතු කහ සුබ දිනේ ඉරිද සඳහා උපදේශනීය වශයෙන් සතියේ බලාපොරොත්තුව බාලයන්ගේ කතා බහට ඇසුරට වැටුණොත් ඔබත් බාලයෙක් වීමට ඉඩ දෙනවා. බාලයා යනු මෝඩයෙකි. මෝඩයා ඕනෑම පහත් පාප ක්‍රියාවක් කිරීමට සූදානම්.